තමන්ගේ ජීවිතය තමන්ගේ මේ ලෝකයේ තුල මිනිසෙක් කියලා උත්පත්ති ලැබුවට මේ ලැබූ මනුස්ස උත්පත්තිය පිළිබඳව කිසිදු පැකීමක් නැතුව ඉක්මන් තීරණ අරගෙන බොහෝ අය තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතය තමන්ටම අගයක් නැතුව මේ ලෝකයේ තුලින් බොහෝ මිනිස්සු තමන්ගේ ජීවිතේ නැති කරගන්නට පෙළවෙනව නොයෙකුත් හේතු සාධක මත. ඉතින් ඉන්න සෑම දිනාටම මතක් කළ යුතුයි කියා දිය යුතුයි අපිට මේ මනුස්ස ජීවිතේ ලැබුණේ ඊ타ත්ම අසීරු අමාරු වූ කාරණාවක් මිනිසෙක් කියලා මේ ලෝකයට උපත ලැබීම. ඉතින් මේ ලැබූ දුර්ලභ වූ මනුස්ස ජීවිතය අපි සාර්ථක කරගන්නට නම් තමන්ගේ ආගමට දහමට අනුව ජීවත් වෙලා තමන්ගේ මේ ජීවිතය සාර්ථක භාවයට පත් කරගන්නට අපි උනන්දුවෙන් උත්සාහයෙන් මහන්සි වෙලා තමන්ගේ ජීවිතය ඒකරාශී කරගත යුතුයි. තරුණ වයසේදී ඒ වගේම අපි වැඩිහිටි වයසේදී අපි වයසට ගියාම මධ්‍යම වයසේදී මේ කාල සීමාවන් තුල ආගමට දහමට අනුව ජීවත් වෙන්නේ නැත්නම් තමන්ගේ ජීවිතය තුල අපි සාර්ථක භාවයක් එකතු කරගන්නේ නැත්නම් අපේ මේ ජීවිතය බොහෝ සෙයින්ම අසාර්ථක භාවයට පත් වෙනවා. අපි තරුණ කාලයේදී මධ්‍යම වයසේදී ඒ වගේම වයසට ගියාම තමන්ගේ ආගමට දහමට අනුව ධර්මානුකූලව ජීවත් වෙන්නට ඕනේ. ඒ වගේම තමයි අපේ මේ ජීවිතය අපි සාර්ථක අන්දමින් ගත කරන්නට ඕනේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අපි ධනයක් උපයන්නේ නැතුව රැකියාවක් කරන්නේ නැතුව මේ ජීවිතය අපි ගත කරනවා නම් අපි වයසට ගියාම අපි මහලු භාවයට පත් වුණාම මතක තියාගන්නට අර මාළුත් නැති වතුරක් නැති විලක් දිහා බලාගෙන ඉන්න කොස්වා ලිහිණියෙක් වගේ අපිට අපේ ජීවිතය අවසන් කාලයේදී අසාර්ථක භාවයට පත් කරගන්නට වෙනවා. ඒ නිසා මතක තියාගන්නට හැමදෙනාම අපේ ජීවිතය සාර්ථක කරගෙන මේ ජීවිතය තුළ ලබන්න පුළුවන් උතුම්ම ඵලයන් ලැබලා තමන්ගේ ආගමට දහමට අනුව ජීවත් වෙන්නට අපේ උදේ පාන්දර නැගිටලා බුදුහාමුදුරන්ට මලක් පහනක් පූජා කරලා තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරන්නට පුළුවන් නම් තමන්ගේ ඒ දෛනික කටයුතු ආරම්භ කරන්නට පුළුවන් නම් මතක තියාගන්න අපේ මේ ජීවිතය සාර්ථක භාවයට පත් කරගෙන අපි කරන සෑම කටයුත්තක්ම සාර්ථක භාවයට පත් කරගන්නට අපිට හේතුවක් වෙනවා. ඒ නිසා අපි හැමදෙනාම මතක තියාගන්නට මේ උතුම් දහම් අවවාදයේ තුලින් තමන්ගේ අනාගත ජීවිතය සාර්ථක කරගන්නට හැමදෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ දහම් අවවාදයක් වෙත්වායි ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි හැමදෙනාටම.